මුලින්ම බලන්න ඕනේ x වර්ගයේ සංගුණකය කීයද? x වර්ගයේ සංගුණකය කීයද? 1යි. ධන 1යි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තියෙන මේ නියත පදය අපි දකුණු පැත්තට ගෙනියනවා. මේ පැත්තට ධන 11යි. මේ පැත්තට ධන 11යි දාලා. එතකොට මේ පැත්තට යනවනේ ඍණ 11. මේ පැත්තට ගියාම 11ක් එනවා. කොහමද ධන 11ක් එනවා මේ පැත්තට නේද? ඊට පස්සේ තේරෙන්නේ අපි කරන්නේ x වර්ග සංගුණකය ධන 1 නම් මේකත් උහුම ලියලා මෙතන එකතු කිරීමේ ලකුණ දාලා මේ x සංගුණකයේ තියෙන්නේ. මෙතන x සංගුණකයේ ධන 1යි. ඒ x සංගුණකයේ ධන 1 දෙකෙන් බෙදලා වර්ග කරනවා. වර්ග කරලා මේ වමත් පසට එකතු කරනවා. ඒ අගයම x සංගුණකයේ දෙකෙන් බෙදුවා වර්ග කළා. ඒ අගය දකුණත් පසට එකතු කරනවා. තේරුණාද? x වර්ග සංගුණකය එකද කියලා බලන්න කිව්වා. වාගේ විශේෂ නිර්දේශයට ගොඩක් වෙලාවට එන්නේ x වර්ග සංගුණකය ධන 1 නේව තමයි. අපි වර්ග සමීකරණ පාඩම කරද්දී ධන 2 ඍණ 1 අපිව කරා. ඒ කියන්නේ x වර්ග සංගුණකය ඍණ 1 ආවනම් මේ x වර්ග සංගුණකයේ ඍණ 1 අයින් කරගන්න ඕනේ. ඍණ 1 අයින් කරන දෙපැත්තම ඍණ 1කින් ගුණ ගන්න පුළුවන් නේද? x වර්ග සංගුණකයේ ධන 2 වගේ ආවනම් අපිට පුළුවන් දෙපසම දෙකෙන් බෙදලා ඒ දෙක ඉවත් කරගන්න. නේද? හරි. ආයි කියන්න x වර්ග සංගුණකයේ ධන 1 නම් x සංගුණකය මේකේ x සංගුණකයේ ධන 1යි මේකේ x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරන්නේ. x වර්ග සංගුණකයේ 1 නම් අපි මොකද්ද කරන්නේ? x සංගුණකයේ දිහා බලලා ඒ x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරනවා. වර්ග කරලා ඒ එන අගය වමත් පසට එකතු කරනවා. ආයි දකුණත් පසට එකතු කරනවා. ඉච්චරයි කරන්නේ. එහෙනම් අපිට මේක සුළු කරාම වෙනවා x වර්ග ධන 1x ධන භාගයේ වර්ග කීයද? කොහොම නේද? 1 වර්ග 1යි 2 වර්ග 4යි. ඊට පස්සේ මෙතන එනවා 11යි ධන ඔහොම. දැන් මේක පූර්ණ වර්ගයක් වෙනවා. එන්න පූර්ණ වර්ගයේ සාධක. පූර්ණ වර්ගය. මෙන්න මේ x වර්ගයේ වර්ගමූලය මෙතන දාන්න. x වර්ගයේ වර්ගමූලය x. මේ මැද තියෙන එකේ ලකුණ එහෙම මැදට එනවා ධන. ඊළඟට මේ ධන 4න් එක කියන නියතය තියෙන්නේ. ඒකේ වර්ගමූලය මෙතනට එනවා. කීයද? 4න් එකේ වර්ගමූලය කීයද? භාගයයි. මේක සුළු කරමු. එයා ඉක්මනට ඒ දන්නවනේ 11 එකතු කිරීම 4න් එක. කියන්නේ 11යි 4න් එක කියන එකනේ. 4 වරක් 11 44 1 45යි. කොහොම එන්නේ? දෙපැත්තට වර්ගමූලය දාන්න x ධන භාගයේ සමාන වර්ගමූලයට වර්ගය කැපිලා යනවා. බෝඩ් එකේ ඉඩ මදි නිසා පොඩ්ඩක් ලියන්න. වර්ගමූලය දැම්මා. ඒතර ධන හෝ ඍණ වුණා. 45 බෙදීම 4 වර්ගමූලය. මේ ටික මගන්නද? දැන් උඩ ඉඳලා හදනවා x ධන භාගයේ සමානයි ධන හෝ ඍණ 45 වර්ගමූලය අපිට ලියන්න පුළුවන් 9 වරක් 5. ඒතර x ධන භාගයේ සමානයි ධන හෝ ඍණ 9 වර්ගමූලය කීයද? 3යි. 5 වර්ගමූලය අපි දන්නේ 4 වර්ගමූලය 2යි. x ධන භාගයේ අපිට 0.5යි කියලා ලියන්න පුළුවන්. මූල 5 අගය කීයද මේක දීලා තියෙන්නේ 2.24යි කියලා ගන්න. මූල 5 අගය දීලා තියෙනවා. දැන් ඉතින් ලේසි සුළු කිරීම කරගෙන යන්න විතරයි තියෙන්නේ. 3 වරක් 4 12 2 දැන් මේකක් ඉතුරුයි. 3 වරක් 2 6ක 7යි. මෙතන 9.72. කවුරු හරි කෙනෙක් කියන්න බෑ 9.72 දෙකෙන් බෙදුවම කීයද? 4.86යි නේ. ඒක සුක්ත කරමු 0.5 එහා පැත්තට ගෙනියමු. ඍණ 0.5යි. දැන් අපි සුළු කිරීම තමයි ඉතින් කරන්න තියෙන්නේ. සුළු කිරීම තමයි පුරුදු වෙන්න ඕනේ. ධන 4.86 අඩු කිරීම 0.5 ඍණ 4.86 ඍණ 0.5 x අගය සොයන්න විතරයි මේකේ තියෙන්නේ. 4.86න් 0.5ක් අඩු කරන්න 4.3යි 6යි මේ දෙකේදී ඍණ සංඛ්‍යා දෙකක් හින්දා එකතු වෙනවා. එන 4.86ට
0.5 එකතු වෙනවා මෙතන. 6යි 8යි 5 13 3 දැම්ම එකක් ඉතර හතරකයි 5යි. ඍණ 5.3යි 6යි. ඊට පස්සේ පොඩි වාක්‍ය ටිකක් ලියන්න තියෙනවා. එක්ස්ට්‍රා ගැලපෙන්නේ කවුද කියලා හොයන්න. ඊට පස්සේ තියෙන්නේ